හැමෝටම සුබ දවසක්. අද කතා කරන්න යන්නේ රුසියාවේ කෙල්ලෝ ගැන. මොකද ගොඩක් අය අහලා තිබුණා පුළුවන් නම් රුසියාවේ කෙල්ලෝ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. හැබැයි මට ඊට කලින් කියන්න ඕනේ ඒ තේමාව ටිකක් ලිව්වනම් තමයි ගොඩක් හොඳ අහපු ප්‍රශ්න අහපු අය ඇහුවනම් තමයි හොඳ ටිකක් පැහැදිලි කරලා. මොකෝ මගේ ඔළුවේ තියෙන වෙනම අදහසක් මම දන්නේ නැහැ මොනවද ඕන එයාලට දැනගන්න කියලා. එක්කෙනෙක් අහලා තිබුණා සෑරද්ද ඔය වගේ දේවල් තමයි හොඳද ගතිගුණ රොමියෝ. ඒක ඉතාම බැරෑරුම් තේමාවක්. හේතුව තමයි අපිත් කැමතිනේ අපි කියන වැරදි දේවල් කියනවට. ඉතින් මම පුළුවන් විදිහට දන්න දේවල් මගේ අත්දැකීම් එක්ක මම කියන්න. මම දන්නවා රුසියාවේ මට වැඩි ගොඩක් පරණ අයත් ඉන්නවා. මොනවා කරන්නද මම දන්න ටික මම කියන්න. ඇයි මම එහෙම කිව්වේ? හේතුව තමයි සාමාන්‍ය රුසියාවේ ඉන්න අය ගොඩක් හොඳයි. පරණ අයත් එක්ක මම ගොඩක් කතා කරලා තියෙනවා. එහෙම එයාලා හරි සතුටුයි සමහර කෙලාට මම කරන දේවල් දැක්කහම. හේතුව මම එහෙම කිව්වේ මොකද නේ ඊ මම වීඩියෝ එකක් දැම්මා Facebook එකේ කොහොමද ජනේලෙන් එළියට උණු වතුර විසික් කළාම ඒව හිම වෙලා වැටෙන්නේ කියලා. කට්ටිය දාලා තිබ්බ සමහර අය. ඕ ඊයේ පෙරේද රට ගියේ එකෙක්. ඊට පස්සේ මේ ඕක බොරු ඔය පවුඩර් තමයි විසික් කළේ. ඉතින් මම මගේ ගමන යනවා. මම කවුරුත් මේ කියන දේවල් අහා ඉන්න මට වැඩක් නැහැ. ගොඩක් වැඩ තියෙනවා. රුසියාවේ කෙල්ලෝ ගත්තාම ඒක ගොඩක් අමාරු තේමාවක්. හේතුව තමයි රුසියාවේ කෙල්ලෝ රුසියන් කෙල්ලෝ හොයාගන්න හරිම අමාරුයි. හේතුව තමයි ඔයාලා දන්නවා රුසියාව ගත්තාම ලංකාවේ ඉන්නේ අපි දන්නවා සිංහල කෙල්ලෝ ඉන්නවා, දෙමළ කෙල්ලෝ ඉන්නවා, මැලේ කෙල්ලෝ ඉන්නවා, මුස්ලිම් කෙල්ලෝ ඉන්නවා. ඊට පස්සේ ඔයවා මික්ස් වෙච්ච කෙල්ලෝ ඉන්නවා. සමහර විට සිංහල මුස්ලිම් ඔච්චරම ඉන්නේ. මෙහෙම නෑ. ඔයා හිතන්න මොස්කෝ සෙන්ට් පීටර්ස්බර්ග් ගත්තාම රුසියන් අය විතරක්ම නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ මොස්කෝ වලින් එහාට ගියාම චෙච්නියාව. ඊට පස්සේ ඔය ඉන්නේ අර හබීබ් ඉන්නේ ගහගන්නේ. කවුද මොකක්ද කියන්නේ? KFC නෙමෙයි MFC ද මොකක්ද මට මතක නෑ. එයා මම දැකලා තියෙන ඒ උනට කතා කරන්න හම්බෙලා නෑ. මේ ඒ පැත්තේ ඉන්න ගෑනු ළමයි වෙනස්. එයාලා රුසියන් නෙවෙයි. එයාලා චෙචෙන්, තතාර්, බෂ්කීර්. මම මේ කියන වචන හොඳට ලියා ගන්න. මොකද මම එඩිට් කරන්න යන්නේ ඒකින්ද ලියා ගන්න. බෂ්කීර්, තතාර්, චෙචෙන්, ඊට පස්සේ චුවාෂ්කි. එක ඉන්නවා 100 බුර්යාච්. ඊට පස්සේ එක විදිය 100 ගණන් 134ක්ද කොහෙද මට මතක විදිහට ජන කොට්ටාස ඉන්නවා රුසියාවේ විතරක්. ඒ කියන්නේ මෙහෙමයි. රුසියන් කට්ටිය සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ලංකාවට එන අය ඉන්නේ නිකන් බ්ලොන්ඩ් කොණ්ඩේ සමහරක් අය එක්ක කළු කොණ්ඩේ සාමාන්‍ය යුරෝපෙන් එහෙම නෙවෙයි. ඔයා මෙහෙන් දකින්න පුළුවන් මෙහෙම ඇස් මේ නිකන් මෙන්න මෙහෙම ඉන්න හරියටම චයිනීස් වගේ හිතා ගන්න බෑ. චයිනීස් නෙවෙයි. එයාත් රෂියන්. රෂියන් කියන්නේ රුසියානු. හැබැයි රුසිය කියන්නේ අපි ගත්තම අපි ශ්‍රී ලාංකිකනේ. ඒ වුණාට සිංහල මම කවුරු හරි දෙමළ වෙන්න පුළුවන්. මෙයාලත් ඒ වගේ රුසියානු. ඒත් රුසියන් නෙමෙයි. එක්කෝ තතාර්, එක්කෝ බෂ්කීර් මෙහෙම ඇස් හරියට චයිනීස් වගේ මෙහෙම තියෙන්නේ. ඉතින් එයාලා ඉපදිච්ච පැත්ත, එයාලගේ පවුල අනුව එයාලගේ ගතිගුණ වෙනස් වෙනවා. ඔයාලා අහලා තියෙනවා රුසියන් කෙල්ලෝ සැරයිද කියලා. සාමාන්‍යයෙන් සැරයි කියන්නේ කොහොමද? ලංකාවේ කෙල්ලෝ වගේ නෙමෙයි. මෙහි කෙල්ලන්ට තරහ ගියොත් කියන්නේ බොහෝ කෙල්ලෝ සාමාන්‍ය රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. එතකොට එයාලා ගොඩක් නිදහසට කැමති. දැන් ලංකාවේ අපේ අම්මලා තාත්තලා මේ තාත්තලාට කියන්නේ මේ මගේ යාළුවොත් එක්ක මම අද ක්ලබ් යනවා. අද හවස මට පොඩි මේ තියෙනවා මේ පොඩි වැඩක් මගේ මේ යාළු කෙල්ලොත් එක්ක පදුරුකි කියලා කියන්නේ යාළු කෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්ලා. එතකොට මේ ඔයාලගේ අම්මලා අපේ අම්මලා රහයි ක්ලාස් කොළඹ හතේ නෙවෙයි නම් එහෙම යන්නේ නැහනේ. රැට පාටි දාලා අර මේ එහෙම යන්නේ නැහැ ඩ්‍රින්ක් එකක් දාලා. මෙහෙම නෑ. යාලට ගොඩක් නිදහස ඕනේ. එතකොට අපි බොහෝ විට ඒක ඇත්තටම ඔයාලගේ රිලේෂන්ෂිප් එකත් අනුව වෙනස් වෙනවා. ඔයාලගේ රාමුව අනුව. දැන් ඔයා හිතන්න මට රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. එතකොට මම කියනවා මෙහෙමයි. ඔයාට කොල්ලෙක් උදාහරණයක් ඉදිරි කියමු. මට කෙල්ලෙක් ඉන්නවා රුසියෙන්. එතකොට මම එයාට කියනවා මගේ සීමාවන් ටික. ඔයාට කොල්ලෙක් සෙට් වුණොත් ඔයාට කැමති කොල්ලෙක් ඉන්නවනම් ඔයා මට චීට් කරන්න එපා. මට කෙලින්ම කියන්න කියලා යන්න. එච්චරයි. එහෙම කෙල්ලෝ ඉන්නවා. එතකොට උන් කියනවා මට මෙන්න මේ කොල්ලා කැමති. ඔයාගේ රිලේෂන්ෂිප් එක අවුරුදු 12යිද 20යිද 15යිද 5යිද 2යිද වැඩක් නැහැ. මෙහෙම වෙනස් වෙලා යනවා. එයාලා කියනවා මට උඹත් එක්ක ඉන්න බෑ. එක්ක සමාවයන් මට යන්න ඕනේ. මට වෙන කොල්ලෙක්
හම්බුණා එහෙම කියලා යනවා. ඒකෙන් කියන්නේ නෑ කවදාවත් කියන්න එපා ලංකාවේ කෙල්ලෝ හොම නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ එහෙම කියලා කියන්න එපා. හේතුව තමයි මං ලංකාවේ කෙල්ලන්ගේ ඇතුලේ දකින්නවා ගොඩක් දේවල් රුසියානු කෙල්ලන්ගේ නැති. රුසියන් කෙල්ලන්ගේ දකින්න ලංකාවේ කෙල්ලන්ගේ නැති. ඇත්තටම අමාරුයි ජීවත් වෙන රුසියන් මිනිස්සුත් එක්ක. ඒකට හේතුව තමයි එයාලගේ මෙන්ටැලිටි එක මාර වෙනස්. ඒ කියන්නේ පුදුම වෙනස්. අහසට පොළොව වගේ. ඒ කියන්නේ ඒවා ගලපගෙන ජීවත් වෙන්න බොහෝ විට අමාරුයි. සමහරු මං හොඳ උදාහරණයක් කියන්නම්. මගේ ඉන්නවා ටුවරිසම් කරන ගොඩක් යාළු අයියලා ඉන්නවා. එයාලා කියපු එක දෙයක් තමයි මල්ලි රුසියන් කෙල්ලෙක්ව නම් කවදාවත් බඳින්න එපා කියලා. මං ඇයි කියලා කියන්නේ නැහැ. දන්නෝ දනිති. ඉතින් ටිකක් අමාරුයි ඇත්තටම. ඒක අතින් ගත්තාම එයාලා ගොඩක් බලාපොරොත්තු වෙනවා ලංකාව වගේ නෙවෙයි. ඔයා හිතන්නේ මෙහෙම කෙල්ලෝ ගත්තාම කොහොමත් බහුතරයේ අමාරුයි. ඒ කියන්නේ කෙල්ලෝ කවදාවත් කෙලින් කියන්නේ ඒක එයාලගේ ශිෂ්ටාචාරව පරිණිරවාණය මොකක්ද ඒකට කියන්නේ එවලූෂන් එකත් එක්ක මේ එවලූත්සිය සිංහල වචනේ මතක නැහැ ඒක වැඩක් නැහැ. අර කියන්නේ වානරයා මේ මනුෂ්‍ය බවට පරිවර්තනය වෙනකොට කොහොමද වචන මතක වෙන විදිය. එයාලගේ ඒ ගතිගුණ සමහරක් ඒවා වෙනස් වෙනවා සමහරක් ඒවා නැහැ. දැන් අපි නම් කියනවනේ සාමාන්‍යයෙන් මේ කෝණි ගෑනු එහෙම නැහැ. එතකොට සෝරි කාන්තාව එහෙම නැහැ. එයාලා ගෙලින් කියන්නේ ඒක නිකන් වහින් හොරෝ කියනවා. ඒ කියන්නේ අර ඒකට කියනවා නමිකාච. ඒ කියන්නේ මේ ඉංගි දෙනවා ඔහොම තමයි. එවුන්දලා තරහ වුණාම මාර අමාරුයි. ඒ කියන්නේ සමහරු තරහ වුණොත් තරහ වුණා තමයි. ජීවිතේට ඔහෙත් එක කතාවක් නැහැ. එයාලව හැම වෙලේම සතුටු කරන්න. හැම වෙලේම සතුටින් තියන්න ඕන. හැම වෙලේම. රුසියාවේ කෙල්ලන්ට අදාළත්වයක් නැහැ. ඔයා එක මලක් දුන්නේ මල් 10ක්ද මල් 20ක්ද ගයක් තෑගි දුන්නට එයාලට ඕනි අවදාන. එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් අවස්ථා කීපයක් කීයද. එයාලට හැම එකම මතක උපන් දිනේට දීපුවා වැඩපොලේදී දීපුවා හැම එකක්. ඒක ඇත්තටම ඉතින් ඩිපෙන්ඩ් වෙනවා සමහර මිනිස්සුත් එක්ක. උනාට බෞතරයක් එහෙමයි. හරිම අමාරුයි. හැම වෙලේම එයාලව සතුටින් තියන්න ඕනේ. කියන්නේ හැම වෙලේම මොන හරි දීලා නෙමෙයි. හරි කියන්නේ එයාලගේ නිදහසට ගරු කරන්න ඕනේ. දැන් එයා ඇහුවොත් එහෙම මේ කෙල්ලෙක් ඉන්නවා කියන්නකෝ අහනවා මේ මං යන්නද සමහරව අහන්නෙත් නෑ යනවා යන්න මේ අපේ අද යාළුවෝ ඉන්නවා මෙයාලත් එක්ක පොඩි පාටියක් කිව්වම ඔයා දැනගන්න ඕනේ මොන වගේ පාටියක් සමහර විට බොන්න පුළුවන් සමහර විට නාන්න පුළුවන් එකට සමහරක් විට බාහ්‍ය වලට එකට යන්න පුළුවන් ඇඳුම් නැති ඒවත් තියෙනවා එතකොට අපි ඒෂියන් මිනිස්සු එතකොට අපි ආසියාවෙන් ආපු මිනිස්සු අපිට ඒවා දැක්කම සමහරක් වෙලාවට ෂොක් වෙන්න පුළුවන් මොකද්ද මේ ඉතින් මම නම් කියන්නේ ඔයා රුසියාවට එනවනම් ඉගෙන ගන්න මම ඉගෙන ගන්න අයට ගොඩක් අයට කතා කරන්නේ මොකද රස්සාවලට එන අය බොහොම අඩුයි ඔයා ඉගෙන ගන්න එනවා නම් පුළුවන් නම් මුල් අවුරුදු 2 ඔයාට තියෙන්නේ නිකන් ගොඩක් ඉමෝෂනල් නැත්නම් අධිසංවේදී හිතක් නම් පුළුවන් නම් ඔය රිලේෂන්ෂිප් කෙල්ලෝ පස්සේ නොයා ඉන්න පුළුවන් තරම් හොඳට රුසියන් භාෂාව මුල් කාලේ ඉගෙන ගන්න ඊට පස්සේ පුළුවන් තරම් සමාජය ගැන ඉගෙන ගන්න මිනිස්සුන්ට ගරු කරන්න කල්චර් එක ගැන ඉගෙන ගන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න පුළුවන් තරම් කෙල්ලෝ ගැන ඉගෙන ගන්න පුළුවන් තරම් එයාලා හැසිරෙන්න විදිහ ගැන ඉගෙන ගන්න ඊට පස්සේ ඉතින් රිලේෂන්ෂිප් එකකට හරි ඕන එකකට බැස්සලා කමන්න ඒක මගේ මතේ සමහරව ඉන්නවා ඉතින් ගොඩක් ඕපත්නි කියන්නේ ගොඩක් මේ අත්දැකීම් තියෙනවා එතකොට එයාලට ඒව ගන්න නෑ ඇවිල්ලා හොය යනවා මම දැකලා තියෙන ඕනතර මම නම් ගොඩක් අදිසන්වේදී ඉස්සර දැන් නම් එහෙමනේ එතකොට හරි අමාරුයි ඒ වගේ දෙයකට සමහරක් වෙලාවට ඔයාලා හිතන්න ඔයාලට මේක හැමෝටම වෙනවා ඇති රුසියාවේ සමහර කෙල්ලෝ යාළු ඉන්නවා කියන්නේ මේ හිටපු ගමන් ආන්ස නැහැ හිටපු ගමන් බ්ලොක් කළා ඇයි කියලා අහන්නවත් ඉතින් ඒ කියන්නේ එයාලගේ මෙන්ටලිටි එයාලගේ දවස ඩිපෙන්ඩ් වෙන්නේ එයාගේ ඔයත් එක්ක මැසේජ් කරනවද වෙන කෙනෙක් එක්ක මැසේජ් කරනවද කියලා තීරණය කරන්නේ එයාගේ මෙන්ටලිටි එක එයාගේ මනෝභාවය. ඒ කියන්නේ මෙහෙදි බොහෝ වෙලාවට අහන්නේ දැන් අපි ලංකාවේ ඉඳන් අහන්නේ කවුරු හරි යමුනෝ ඔය කෑවයි එක්ක ඔයාලා කෑවද? ඔයා කෑවද? ඕකනේ අහන්නේ. එක්ක කොහොමද? මෙහෙ යන්නේ. කොහොමද ඔයාගේ මනෝභාවය? ඒ කියන්නේ එතනින් තමයි තීරණය කරන්නේ ඔයා කොහොමද මොකද්ද කරන්නේ. එතකොට මොන වගේ තේමාවල්ද කතා කරන්නේ? තේමාවල් කියන්නේ මොන වගේ මාතෘකාද කතා කරන්නේ?
ඒ කියන්නේ හරි අමාරුයි ඇත්තට මිනිස්සු. ඒ කියන්නේ රුසියාවේ යාළුවෝ හදාගන්නවා කියන එක තරම් අමාරු කිසිම දෙයක් නැහැ. එයාලා බොහොම අඩු පිරිසක් තමයි තමන්ගේ කවය ඇතුළට ගන්න. තමන්ගේ හදවත විවෘත කරලා ඇතුළට ගන්න. එහෙම ගත්තොත් සමහරු කෙනෙක් ගත්තම තමයි කියලා එහෙමත් නෑ. ඉතින් මේ ඒ කියන්නේ අනිත්‍යව සමහරක් විට ඔහෙත් එක බුදිය ගන්න උනත් පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ ඔයාලට ආදරෙයි කියලා. ඒක නිකන් චෙක් කරන්න නිකන්. එයාලට ඔයා ගානක් නෑ නිකන් ෆිල්ම් වල. ඒකෙන් කියන්නේ ඇවිල්ලා ඉවර වෙලා රුසියාවට ඇවිල්ලා නිකන් හිතන්න එපා යාලා සමහර මං ඇයි එහෙම කියන්නේ හේතුව තමයි මං රටේ නම කියන්නේ මෙහෙම කියන තෙල් රටවල් වල මිනිස්සු මෙහෙට එනවනේ ස්ටුඩන්ට්ලා එයාලා හිතනවා අපිට සල්ලි තියෙනවා අපිට මෙහි තියෙන ඕන දෙයක් ගන්න පුළුවන් අපිට ගෑනු ගන්න පුළුවන් කෙල්ලෝ ගන්න පුළුවන් ටීචර්ස්ලා සල්ලි වලට දීලා ගන්න ඕන දෙයක් කියලා හිතනවා එතනින් එයාලා ගරු කරන එක නැති කරනවා ගරු කරන්නේ අන්න ඒකෙන් රුසියාවේ කෙල්ලෝ ගොඩක් අය හිතන් ඉන්නවා හැම ෆොරිනම ඒ වගේ හැම ෆොරින්න මේ වගේ කියලා යාලගේ බොහෝ අය එහෙම හිතනවා. ඒකින්ද ඔයා ලංකාවෙන් ආවම ලංකාව අපිට තියෙන හොඳ කල්චර් එකක් හැමෝටම ගරු කරලා හිතන්න එපා නිකන් මේ අර 18+ සයිට් වල තියෙන කිල්ලෝ වගේ මේ කතා කරලා ඉවරලා එහෙම ඉක්මනට බොහෝ දේවල් කරගන්න පුළුවන්. අර දැන් පුළුවනුත් ඇති මන් දන්නේ මේ එහෙම හිතන්න එපා. ඒවා නිකන් ෆිල්ම් විතරයි. දන්නේ නැති අයට කියන්නේ හේතුව ඇත්තටම දන්නේ නැති අය ඉන්න එච්චරයි. ඉතින් මට ප්‍රශ්නේ පැහැදිලි නැති හින්දා හරියටම කියන්න බෑ මොකද්ද කියලා. ඉතින් ඔන්න මම අද චුට්ටක් කතා කරලා ඔයාලගේ තියෙන ප්‍රශ්න මෙන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් එකේ ලියාගෙන මම ඔක්කොම එකට අරගෙන ඉන්න ලිස්ට් එකක් හදලා ඉවරලා ඔක්කොම උත්තර දෙන්නම්. ඉතින් රුසියාවට එනවා නම් හොඳට ඉගෙන ගන්න සුපිරි රටක්. හැබැයි මාර සීතලයි. හම්බ කරන්න එනවට වඩා රුසියාවට එනවා නම් ඉගෙන ගන්න බලන් ඉන්න. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක් මොනවද හිතුන්නේ පැහැදිලි නැති දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ලියන්න. මම බ්ලොගර් කෙනෙක් නෙවෙයි මම මාධ්‍යවේදියෙක් නෙවෙයි ඒක හින්දා සමහරක් වෙලාවට අහපු ප්‍රශ්න වලට මට කෙලින්ම උත්තර දෙන්න බෑ මොකෝ මගේ ගතියක් තියෙනවා මේ එහෙම මම ඒකට ඉගෙන ගත්ත එක්කනේ නෙවෙයිනේ හරියටම කියන්නේ බ්ලොගර් කෙනෙක් වෙන්න ඒක හින්දා එක එක මෙහෙම යනවා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක්.